අයිබෝන් කියලා සාදරයෙන් පිළිගන්නවා සියලුම දෙනාම ක්‍රිෂාන් මූවි රිවිව් YouTube channel එකට. ඔන්න ඉතින් මම අද ඔයාලට අරගෙන ආවේ 2025 අලුතින්ම උණුවම රිලීස් වුණු අති සුපිරි ගණේ මූවි එකක්. ඉතින් මේ චිත්‍රපටයේ නම කිව්වොත් Karate Kid Legends. ඉතින් Karate Kid කියන ෆිල්ම් එක අපි කවුරුත් පොඩි කාලේ බලලා තියෙන ගොඩක් හැමෝම ආස කරපු ෆිල්ම් එකක්. ඉතින් මේකත් ඒ වගේම තමයි. මේකෙත් කතාව තියෙන්නේ කුන්ෆු සහ කරාටි දෙකම මික්ස් වුණ සිද්ධියක් ගැන. මේක කතාව කිව්වොත් කතාව පටන් ගන්න මෙහෙමයි. ලී කියන පිරිමි ළමෙක් ඉන්නවා. චීන පිරිමි ළමෙක්. ඉතින් මෙයාගේ අම්මගේ අකමැත්ත මත මෙයාගේ සීයා ගාව කරාටි පුරුදු වෙනවා. ඉතින් කරාටි පුරුදු වෙවි ඉන්නකොට දවසක් මෙයාගේ අම්මා එනවා මෙයාගේ පාසලට. එහෙම නැත්නම් මේ සීයා කරාටි පාසලට මේ ලීව එක්කගෙන යන්න. මොකද එයාගේ අම්මට ඇමරිකාවේ නිව්යෝක් වල හම්බෙලා තියෙන රැකියාවක්. ඉතින් එයා ડોක්ටර් කෙනෙක්. ඉතින් මේ රැකියාවත් එක්ක මෙයා ප්ලෑන් කරනවා ඇමරිකාවට යන්න. ඉතින් යාට ඇමරිකාවට යන්න ඕන නිසා යා ලීටත් කියනවා වත් වෙන්න මගෙත් එක්ක ඇමරිකාවට යන්න. එහෙ ගිහිල්ලා අපි ඉස්කෝලේ යමු. මෙහි ඉඳලා කරාටි ඉගෙන ගත්තට වැඩක් නැහැ කියලා. මොකද ලීගේ අම්මා ඇත්තටම කැමති නැහැ කරාටි වලට. මොකද මේ ලීගේ සීයා ගාව ලීගේ අයියා කලින් කරාටි පුරුදු වුණා. පුරුදු වෙලා යා තරඟ වලට ඉදිරිපත් වෙලා ජයග්‍රහණය කරපු කෙනෙක්. ඉතින් ඒ අවස්ථාවේදී ප්‍රතිවාදී පිළේ කට්ටිය පීයකින් යනලා සහ ලීගේ අයියට පහර දීලා ලී සහ යාගේ සීයා බලාගෙන ඉද්දිම ලීගේ අයියව මරලා දානවා. ඉතින් ওই සිදුවීමත් එක්ක ලීගේ අම්මා කැමති නැහැ එයා කරාටි ඉගෙන ගන්නවට. ලී කරාටි ඉගෙන ගන්නවට. ඉතින් ওই ප්‍රශ්නෙත් එක්ක කොහොම හරි ලීගේ අම්මා යාව ඇමරිකාවට එක්ක යනවා. මෙයා ඇමරිකාවේ ඉස්කෝලේ යනවා. ඉතින් මෙයාට හම්බ වෙනවා මෙයාගේ හොඳම යෙහෙලිය ඇමරිකාවේදී. ඉතින් එයාගේ නිවසේ ළඟම නැත්නම් එයාගේ ගෙවල් ගාවම තමයි මෙයා ඉන්නේ. ඉතින් මෙයාත් එක්ක තමයි මෙයා කාලය ගත කරන්නේ. මෙයා එක්ක යනවා මෙයාට මුළු ඇමරිකාවේ නිව්යෝක් වල හැමතැනම මෙයාට පෙන්නනවා කඩවලට එක්කයි යනවා. මෙයාලගේ පීසා කඩේට එක්කයි යනවා. කෑම කනවා. ඉතින් දෙන්න එකට ඉස්කෝලේ යනවා. ගොඩක් සතුටින් එයා කාලය ගත කරනවා. ඉතින් ඔය අතරේ මේ ගෑල් ළමයාගේ පෙම්වතා එහෙම නැත්නම් එයාගේ කලින් පෙම්වතා ඉතින් ඒ පිරිමි ළමයා මේ ගෑල් ළමගේ පෙම්වතා දැකගන්නවා මෙයාව. ඒ කියන්නේ දැනගන්න හම්බ වෙනවා මේ දෙන්න ගැන. ඉතින් ඇත්තටම එයා හිතන්නේ මේ දෙන්න අතර සම්බන්ධයක් තියෙනවා. මේ දෙන්න පෙම්වතු කියලා තමයි ලීසා මේ ගෑල් ළමයා. ඉතින් මෙයා පහර දෙනවා ලීට දෙපාරක් එකපාරක් කෝච්චියේදී ලීට පහර දෙනවා. ඒ අවස්ථාවේදී ලී යනවා. මොකද ලී කියන්නේත් හොඳ සටන් ශිල්පියෙක්. හැබැයි මෙයා හිතන්නේ ලී කියන්නේ නිකන් කෙනෙක් කියලා. ඉතින් ආයෙ දවසක් පාසලේදී ඔය වගේම ප්‍රශ්නයක් දාගන්නවා මේ ගෑල් ළමගේ කලින් බොයිෆ්‍රෙන්ඩ්. ඊට පස්සේ ලී ඒ වෙලාවේදී යාට පහර දෙනවා. පහර දුන්නත් ඇත්තටම ලී ඒ වෙලාවේදී නම් යාට පෙරදෙනවා. මොකද ලී කියන්නේ කරාටි සම්බන්ධව යම්කිසි පුහුණුවක් තිබ්බට ඒකේ එහාටම ගියපු එක නැත්තම් හොඳටම ට්‍රේනින් කරපු හොඳටම පුරුදු කරපු එක්කෙනෙක් නෙමෙයි. ඉතින් කොහොම හරි ලීට ඔහම ඔය සිද්ධිය වුණාට පස්සේ ලීට මතක් වෙනවා එයාගේ අයියා එයාට කියලා දුන්නු මකර පහර ගැන. ඉතින් කොහොම හරි ওই සිදුවීම් වෙනකොට දවසක් ලී දකිනවා මේ එයාගේ යෙහෙලිය එයාගේ පෙම්වතත් එක්ක ඉන්නවා. එතකොට මෙයා කියනවා නෑ මේ සම්බන්ධය ඉවරයි කියලා. නමුත් මෙයා දකිනවා එයාව නගරයේ එක්තරා ප්‍රදේශයක මෙයා යනකොට ලී එයාගේ යාළුවත් එක්ක යනකොට දකිනවා ඉන්නවා. ඉතින් එයා කියනවා නෑ ඔයා මට බොරු කියන්නේ. ඔයාලා දෙන්න අතර සම්බන්ධයක් තිබුණ නැහැ කිව්වට ඔයාලා දෙන්න අතර සම්බන්ධයක් තියෙනවා කියලා. ඉතින් ලී ඒකටත් ටිකක් අමනාපෙන් ඉන්නේ. කියන්නේ මේ ගෑල්ලමයා ලී මගහරින ගතියක් පෙන්නනවා. ඉතින් ඔය අතරේ ලීගේ මේ යාළුවා නැත්තම් මේ යෙහෙලියගේ තාත්තට ප්‍රශ්නයක් තියෙනවා. ඒ කියන්නේ එයා පීසා කඩේ කරන්න ණය අරගෙන තියෙන එක්තරා පුද්ගලයෙක්. ඉතින් මේ ණයගත්තු ඒ පුද්ගලයා ණය දෙන්න කියලා එයාට බල කරනවා. ওই බල කරන අතරේ දවසක් මෙයාගේ තාත්තට පහර දෙන්න කට්ටියක් එවනවා. ඉතින් ඔය අවස්ථාවේදී ලී එනවා ඇත්තට මෙතෙන්ට. ඉතින් ඒ අවස්ථාවේදී ලී මේ රණ්ඩුව බේරෙනවා. බේරලා ඒ කට්ටියව යවනවා. ඊට පස්සේ කොහොම හරි ලී මේ ගෑල් ළමයාත් එක්ක නැත්නම් එයාගේ යෙහෙලියත් එක්ක මේ සිද්ධිය කියනවා. මෙහෙම ප්‍රශ්නයක් වුණා. ඔය චුට්ටක් බලන්න කියලා. ඉතින් ආයෙත් දවසක් ඔය වගේම ලී සහ මේ ගෑල් ළමයා මේ දෙන්න ඇවිදින්න යනවා. ඒ ගෑල් ළමගේ ස්කූටරයක් තියෙනවා. පොඩි බයික් එකක්. ඉතින් මේ බයික් එකේ මෙයා නිව්යෝක් වල හැමතැනම ඇවිදිනවා. ඉතින් මේ දෙන්න ඇවිදිනකොට දවසක් මේ බයික් එක කැඩෙනවා. ඉතින් මේ බයික් එක දකින්නවා. එයා දැකලා මෙයාගේ තාත්තට කෑ ගහලා කියනවා පිටිපස්සේ එක්කෙනෙක් ඉන්නවා. බෑ. මොකද මට මගේ දුව ඉපදුනාට පස්සේ මට මේක කරන්න බෑ. මට කරාටි පුරුදු කරන්න කියලා. ඉතින් ඒ වෙලාවේදී ලී කියනවා මට තනියම තීරණයක් ගන්න බෑ. මට කාලයක් දෙන්න මම සීයාගෙන් අහලා ඔයාට ඒක කියන්නම් කියලා. ඉතින් ඒ වෙලාවේදී ලී පස්සේ දවසක එයාගේ සීයාට කතා කරනවා. දුරකථනින් කතා කරලා අහනවා. කලින් වහනවා. කඩේ කලින් වහලා මෙයාලා පීසා කඩේ ඇතුලේ පුරුදු වෙනවා කරාටි. ඉතින් ඔය අතරේ ලීගේ මේ යෙහෙලිය එනවා. එයා කියනවා ඔයාලයි මේ අටට කඩේ වහලා කරාටි පුරුදු වෙන්නේ කියලා. ඊට පස්සේ තාත්තා කියනවා ඉතින් එයා රෝහල් ගත කරන්නේත් ලීගේ අම්මා රැකියාව කරන හොස්පිටල් එකේමයි. ඉතින් ඔය අතරේ ලීගේ සීයා එනවා ඇමරිකාවට. එහෙම නැත්නම් නිව්යෝක් වලට.
ඉතින් නිව්යෝක් වලට ඇවිල්ලා සීයා කියනවා ඔයා මේ තරගෙට ඉදිරිපත් වෙන්න මම ඔයාව ඉදිරිපත් කරන්න සහ මම ඔයාව පුරුදු කරන්නම් කියලා. ඉතින් ඔය වෙලාවේදී ලීගේ සීයා යනවා එයාගේ පරණ යාළුවෙක්ගේ හොඳම ගෝලයා ගාවට. එයා හොඳ කරාටේ ශිල්පියෙක්, කරාටේ මාස්ටර් කෙනෙක්. ඉතින් එයා ගාවට ගිහින් කියනවා මම මගේ මුණුබුරාට ලීට මම කුම්ෆු උගන්ලා තියෙන්නේ. හැබැයි මේ ෆයිට් කරන්න කුම්ෆු විතරක් මදි. ඔයා එන්නේ යාට කරාටෙත් උගන්වන්න. ඊට පස්සේ මේ දෙකම එකතු කරගෙන එයා හොඳ සටනක් දෙයි කියලා. ඉතින් අවස්ථාවේදී එයා කැමති වෙන්නේ නැහැ. කොහොම හරි ලීගේ සීයා එයාට තව ටිකක් පුරුදු කරන්න ඕන නිසා මෙයාගේ යාළුවත් එක්ක ගිහිල්ලා ලී හොයාගන්නවා එයාලට පුරුදු වෙන්න ස්ථානයක්. පොඩි පාක් එකක් වගේ තැනක්. ඊට පස්සේ මෙතන මේ පාක් එකේ තමයි මෙයාලා ට්‍රේනින් කරන්නේ. ඉතින් මෙයා කියනවා මේ තැන හොඳයි. මේක හොඳ තැනක් වෙයි. අපි මෙතන ට්‍රේනින් කරන්න ගමු කියලා ජිම් එක විදියට. ඉතින් ඊට පස්සේ ලීගේ සීයයි අම්මයි කතා වෙනවා. ඇයි ඔයා මෙහෙට ආවේ කියලා සීයෙන් අහනවා. සීයා කියනවා නෑ මම නිකන් ඔයාලා බල්ලයන්ට ආවේ කියලා. හැබැයි මෙයාට කරාටි පුරුදු කරන්න හදන්න එපා කියලා ලීගේ සීයා කියනවා. ওই සිදුවීම් වෙන අතරේ ලී ගොඩක් දුකින් ඉන්නේ. මොකද ඒ සිදුවීම අර ගෑනු ළමගේ තාත්තට තුවාල වුණ බොක්සින් තරඟෙදි තුවාල වුණ සිදුවීමේදී ලී හොස්පිටල් එකට ගියේ නැති එකට ඒ ගෑනු ළමයා ලීත් එක්ක තරහින් ඉන්නේ. මොකද ලීත් එක්ක කතාවත් කරන්නේ නැහැ. ලී හොස්පිටල් එකට ගියාට පස්සෙත් ලීත් එක්ක කතා කරේ නැහැ. ඉතින් මේ ලීගේ යාළුවා සීයා එකතු වෙලා මේ ගෑස් පටිය හිස් පළඳනාව ඒක දීලා ඒක බැඳලා තමයි මෙයාව යවන්නේ අවසාන තරගෙට. ඉතින් කොහොම හරි අවසාන තරගෙ වැටෙන්නේ ලීගේ යෙහෙලිය. එහෙම නැත්නම් දැන් ඇත්තටම ලීගේ පෙම්වතිය එයා. ලීගේ පෙම්වතියගේ කලින් පෙම්වතා. ඉතින් ඒ දෙන්න තමයි අවසාන තරගෙට වැටෙන්නේ. ඉතින් අවසාන තරගෙදි පෙන්නනවා ලී එනවා ඒ වගේම ඒ තරුණයා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි ඔය ලස්සන චිත්‍රපටය ඉවර වෙන්නේ. ඒ වගේම වීඩියෝ එක අවසන් වෙනකන් රැඳී සිටපු සියලුම දෙනාට ස්තුතිවන්ත වෙන ගමන් ක්‍රිෂාන් රිවිව් YouTube channel එක subscribe කරන්න කියලාත් ආදරෙන් මතක් කරනවා. බොහොම ස්තුතියි සියලුම දෙනාට.